තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඉතින් අදත් මම හස්ත රේඛාවේ සුවිශේෂී සලකුණක් ගැන කියලා දෙන්න තමයි යන්නේ. අපි මිනිස්සෙක් උපදිනකොට උපතින්ම ධනවත්තු වෙනවා. ඒ වගේම මේ මිනිස්සයා ඉපදුනාට පස්සේ මේ මිනිස්සයා ජීවිතයේ භාගයක් දුර යනකොට මේ මිනිස්සයාගේ උත්සාහයෙන් ධනවතෙක් වෙනවා. ඒ වගේම පෙර ලැබීම් වලින් ධනවතෙක් වෙනවා. පෙර සංසාරේ කරන්නා වූ පින් වලින්. ඉතින් අපි බලමු පින් ඇති කෙනෙක්ගේ ඒ වගේම ඒ පින් පෑද්දෙන කාල වකවානු වල අනිවාර්යයෙන්ම ධනවතෙක් වෙනවා. ඔයගොල්ලන්ගේ අතේ මේ මැණික් කටුව ළඟ ඉඳන් ආරම්භ වෙන දෛව රේඛාවත් එක්ක මේ මෙහෙම හරස් රේඛාවක් යනවා. ඔයගොල්ලන්ගේ අතේ මේ බුද මණ්ඩලයට මෙතනින් ආරම්භ වෙලා රේඛාවක් මෙහෙට වර්ධනය වෙනවා නම් ඒ කෙනා ජීවිතේ මැද වයසක් වෙනකොට ඒ කෙනාට ධනය මොන මාර්ගයකින් හරි ධන යෝග ලැබෙනවා. අනිවාර්යෙන් ධන යෝගයක් තියෙනවා මේ විදිහට බුද මණ්ඩලයෙන් මේ විදිහට රේඛාවක් පිහිටන කෙනාට අනිවාර්යෙන්ම ධන යෝගයක් තියෙනවා. ඒ කෙනා විදේශ රටක ව්‍යාපාරයක් කරන්න ඒ කෙනා විසින් ජීවිතේ දියුණුවෙන් දියුණුවට යන්න පුළුවන් මේ විදිහට රේඛාවක් මේ සුළඟිල්ල පහලට එනවා නම් අමතරව රේඛාවක් දෛව රේඛාව මෙහෙම අතු විහිදිලා වගේ මේ පැත්තට යන රේඛාව බලන්න ඔයගොල්ලන්ගේ අතේ සුවිශේෂී සලකුණක් ගැන තමයි මේ කිව්වේ. අපි තවත් සලකුණකින් ඉදිරි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. ත්වන් සරණයි.